සතුට වෙන්න තිබ්බ කොල්ලෝ කල්පනා කරාන. කෙල්ලොත් උඩ බලව කල්පනා කරනවා. මේක මහාරුම පුදුම රටක්නේ අප්පා. හරි නේද? අත්නරුවේ හාමුදුරුවෝ කිව්වා හිතන දේ වෙන්නේ නෑ. වෙන දේ හිතා ගන්න බෑ. මතක් වෙච්ච නිසා අපේ හාමුදුරුවෝ මම පුංචි පේන කියන කතාවක් කියන්නේ. අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න පටන් අරන් ජනප්‍රිය වෙන්න පටන් අරන් අදට ගෙවිලා තියෙන්නේ පෝයවල් දෙකයි. නෝට් කරලා ලියලා තියාගන්න මම කිව්වා කියලා පෝයවල් 6ක් යන්න කලින් අපේ හාමුදුරුවන්ට විරුද්ධ කී දෙනෙක් කතා කරයිද? හේතුව තමා අපි අහලානේ තියෙනව නේද ලස්සන සින්දුවක්. මෙන්න මේ වචන ටික ඔයාලා අහලා තියෙනවද? පූජාසනේ ඔබ ඉන්නවා. ඔබට පුදන මේ ලෝකෙමයි හෙට ඔබට රීව නැගිටින්නේ. හේතුව තමයි පුතාට මතකද ගිය පොයේට කලින් පොයේ හාමුදුරුවෝ බණ කිව්වා. ආසාවෙන් මිනිස්සු අහන්න ගියා. ගිය පොයේ අපූර්ව වැඩ දෙකක් වෙනවා. එකක් පානදුරේම එක තැනකට එකතු වෙලා බණ අහනවා හාමුදුරුවෝ. තව එකක් හාමුදුරුවන්ගේ පන්සලට පළවෙනි මාතෘකාව තමයි camera.lk කී අයියා ලක්ෂ 70ක යක්කඩ දුන්නා. ඒ වගේම හාමුදුරුවන්ට එක එක දේවල් එක තැනක මන් දකින්න රත්තරම් වටාපතක් දෙනවා. ඔය දෙන ඒ වගේ එක දෙයක් හරි එහා මෙහා වෙච්ච කියලා දැක්ක ගමන් ඔතනින් එක්කෙනෙක් හරි මේ සෝෂල් මීඩියා වල අනිත් පැත්තට තියෙනවා. මතකද හන්තානේ හාමුදුරුවෝ හන්තාන හදන්න දඟලනකොට මාරගේමක් දෙන හාමුදුරුවෝ හොඳයි. හදාගෙන වැඩ ටික කරනකොට හාමුදුරුවන්ට කියන්න ගත්තා හාමුදුරුවෝ මේ සල්ලි හොයන්න කරන වැඩ. ආමත් පොයවල් දෙකයි තයි පොයවල් 4ක් යනකොට සත්මරුවේ හාමුදුරුවන්ටත් ඔය කතා ඔය විදිහටම මේ මහා සමාජයේ තව පොයවල් එකක් දෙකක් යනකම් පැරල් විතරක් නෙමෙයි පුතා. ඔය දවස් 60ෙම මිනිස්සු අනිවාර්යෙන් හාමුදුරුවෝ බලන්න යන කොහෙන් හරි බස් එකේ වුණත් කවුරු හරි ෆෝන් එකේ TikTok වීඩියෝ එකක් හරි දකිනවද නැද්ද හාමුදුරුවෝ කියක් අහනවා. ඕකෝයි විදිහටම වෙනස්. හේතුව තමයි අපේ ලංකාව කියලා කියන්නේ එහෙම රට. එහෙම උනේ නැත්තම් හාමුදුරුවෝ තව අවුරුදු දෙකක් විතර ගංගොඩවිල සෝමහිමි වගේ හිටියොත් මම මේ කන කපාලා. එච්චර කාලයක් ඉන්න බෑයි වෙන දෙයක් හින්දානේ අපේ සෝෂල් මීඩියා. ගිය සතියේ නෑ දැන් දවස් දෙකකට කලින් අන්න සන්න පටන් ගත්ත එකක් ගහන්න. අනිවාර්යෙන් කතරෝ හාමුදුරුවන්ට ওই කතාව අහන්න වෙනවා. හාමුදුරුවෝ මේ වැඩේට කියලා අපි තරම් හිටියා. අපි ඒත් මොකුත් කීවේ නෑ. ගොඩක් මිනිස්සු ගිහින් බණ අහපු හින්දා කියලා. ඔයාලම අපි මොකද